ආයුබෝවන් අද දවසේ අපි තක්ෂිලා මහාවිද්‍යාලයේ කෘෂි විද්‍යා විෂය හදාරන 10 ශ්‍රේණියේ සිසු දරුවන්ගේ විෂය නිර්දේශයට අයත් ශාක පෝෂණය කියන පාඩමේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ එක ක්‍රමයක් වන ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සහ සකස් කිරීමට අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි සූදානම් කරගත්ත මේ ගිනි කියන තෘණ වර්ගය, කෙසෙල් දඬු, ඊළඟට කොළරොඩු, කෙසෙල් පත්‍ර, ගිරිසීඩියා මේ තියෙන්නේ. ඊළඟට අපි මුහුන් විදියට අමු ගොම සූදානම් කරලා තිනවා. ඒකට අපි කවලම් කරනවා යූරියා කියන රසායනික පොහොර ජලය. මේ අවශ්‍ය දේවල් අපි සූදානම් කරගෙන තිනවා. ඊළඟට අපි බිම සූදානම් කරගත්ත හොඳ